ක්‍රියේට් කරා දසුන ඇප් එකට Facebook ගෲප් එකක්. ඉතින් ඔයා දසුන ඇප් එකත් එක්ක එකතු වෙලා ඉන්නවා නම් ගෲප් එකත් එක්කත් එකතු වෙන්න. එතකොට මේ ගෲප් එකේදී ඔයාට දසුන ඇප් එක ඇතුලේ තියෙන ඕනම ගැටලුවක් හරි භෞතික විද්‍යාවේ තියෙන ඕනම ගැටලුවක් අමාරු ප්‍රශ්නයක් ඕන දෙයක් ගෲප් එකට දාන්න පුළුවන්. අපි පුළුවන් විදියට ටයිම් එක තියෙන විදියට අපි මේ විදියට එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට ඊයේ මේ වල තිබ්බා හේෂාන් සාපේක්ෂ ප්‍රවේගය සහ වෘත්චලිතය මික්ස් වෙලා තියෙන ගැටලුවක්. මේක 2011 හෝ 2012 ගැටලු දෙකක්. අපි බලමු කොහොමද මේ ගැටලු දෙක निराකරණය කරන්න කියලා. ඉතින් ඉස්සල්ලාම අපි කතා කරමු පොඩක් සාපේක්ෂ ප්‍රවේගය. ඉතින් භෞතික විද්‍යාවේ සාපේක්ෂ ප්‍රවේගය ලොකුවට කතා කරන්නේ නැහැ මැත්ස් වල වගේ. මේ සාපේක්ෂ ප්‍රවේගය අපි ලියන්නේ මෙන්න මේ විදියට. මේකෙන් මම ගැඹුරට යන්නෙත් නැහැ. කෙලින්ම ගානට අවශ්‍ය දේ විතරයි කතා කරන්නේ. සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නේ දෛශිකයක්. ඒක අපි ලියන්නේ මෙන්න මේ විදියට. මේ ළඟ ඉන්න එක්කනා තමයි එයාගේ අයිතිකාරයා. ඒ කියන්නේ A ගේ ප්‍රවේගය කාට සාපේක්ෂවද? B ට සාපේක්ෂව. ඒතර මේ විදියට ලිව්වම A ගේ ප්‍රවේගය B ට සාපේක්ෂව තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට මේ ප්‍රවේගය කියන එක දෛශිකයක් නිසා අපිට ලියන්න පුළුවන් මෙන්න මේ විදියට. මොමන් එක්කෙනෙක් ඇදට දාගන්නවා අපි. මෙයා අපි පොළව නම් අපිට ලියන්න පුළුවන් B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය කියන එක. පොළවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය දන B ට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය. එතකොට මේකත් අපිට ලියන්න පුළුවන් මේ දෛශිකය ඍණ කරලා පොළවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය කියලා. ඒකට සාමාන්‍යයෙන් ඕනම ප්‍රවේගයක් අපි කාට හරි සාපේක්ෂව තමයි ලියන්න ඕන කියන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් එහෙම සාපේක්ෂ කතාවක් කියලා නැත්නම් අපි ගන්න පොළොවට සාපේක්ෂව තමයි මේ ප්‍රවේගය දීලා තියෙන්නේ කියලා. ඒකට මොකක් හරි ෆිසික්ස් වලදී ගානක් දීලා තියෙනවා නම් වාහනයක් 10 ප්‍රවේගයකින් යනවා කියලා 10 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් යනවා කියලා ඒක දීලා තියෙන්නේ පොළොවට සාපේක්ෂව. ඒතකොට 20 ms ශ්‍රේණියක ප්‍රවේගයකින් යනවා කියලා දීලා තියෙනවා නම් ඒක පොළොවට සාපේක්ෂව. හැබැයි යම්කිසි එකක් දීලා තියෙනවා නම් කාට හරි සාපේක්ෂව කියලා එතකොට අපි එයා සලකන්න ඕන පොළොවට සාපේක්ෂව නෙවෙයි මේ කියන කෙනාට සාපේක්ෂව. ඒකට සමහර අවස්ථාවලදී අපිට එහෙම කියලා නැතත් මෙයා මෙන්න මෙයාට සාපේක්ෂව ප්‍රවේගයක් කියලා. නමුත් ඒ අදාළ අවස්ථාවේදී ඒ දැනගත යුතු වෙනවා මේක පොළොවට සාපේක්ෂව නෙවෙයි මේක මෙන්න මෙයාට සාපේක්ෂව තමයි මේ ප්‍රවේගය කියලා. ඒ වගේ අවස්ථාවක් දැන් එනවා. අපි බලමු ඒක කොහොමද අඳුරගන්නේ කියලා. එතකොට මෙන්න මේ වගේ වෙලාවෙදී අපිට කෙලින්ම දෛශික ආකලනය තියෙන්නේ. එතකොට මේ වස්තු දෙක තියෙන්නේ ඒකරේඛීය මාර්ගයක නම් මේ පැත්තටයි මේ පැත්තට නම් ඒක එනවා එක්කෝ එකම දිශාවට යනවා නම් මෙයාගේ ප්‍රවේගයෙන් මෙයාගේ ප්‍රවේගය අඩු වෙලා. එහෙම නැත්නම් ප්‍රතිවිරුද්ධ දිශාවට යනවා නම් මේ ප්‍රවේග දෙක එකතු වෙලා තමයි හැමතිස්සෙම එන්නේ. එතකොට ඊට අමතරව මේ ප්‍රවේග දෙක තියෙන්නේ එකිනෙකට ලම්බක දිශා දෙක නම් අපිට දෛශික ආකලන නියම දාන්න වෙනවා. එතකොට මෙන්න මේ ඊට කෝණය හොයාගන්න වෙනවා. එතකොට දෛශික ආකලන ත්‍රිකෝණ නියමයෙන් හෝ සමාන්තර රස නියමයෙන් අපිට මේක හොයාගන්න පුළුවන්. එතකොට ඒ ටික අපි බලවලත් කතා කරනවා බලයක් කොහොමද සම්ප්‍රයුක්තය ගන්න. අන්න ඒ විදිහටම තමයි මේවත් එන්නේ. එතකොට සාපේක්ෂ ප්‍රවේගය ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. දැන් බලමු මේ ගානට අදාළ වෙන වෘත්ත චලිතය මොනවාද වෙන්නේ කියලා. ඇත්තටම සාපේක්ෂ ප්‍රවේගය නෙවෙයි ලොකුවට මේ ගැටලුවේ තියෙන්නේ. වෘත්ත චලිතය කොටසක් තමයි මේ ගැටලුවේ තියෙන්නේ. ඒතර වෘත්ත චලිතයේදී මෙන්න මේ වගේ එකක් තියෙනවා කියලා හිතන්න. මේ වගේ රෝදයක් තියෙනවා. මේ රෝදය මෙන්න මේ අක්ෂය වටා ඔමේගා කියලා කෝණික ප්‍රවේගයකින් චලිත වෙනවා.
කැරකෙනවා. එතකොට මෙන්න මෙයාගේ අරය R නම් අපිට හැමතිස්සෙම මෙන්න මේ හරිය අපි ගමු මෙන්න මෙයා මේ පැත්තට චලිත වෙනවා කියලා. මෙන්න මේ හරිය ඉන්න අංශුවක් මේ පැත්තට චලිත වෙනකොට මෙයාගේ අරය R නම් මෙන්න මේ ස්පර්ශීය වේගය එහෙම නැත්නම් ස්පර්ශීය ප්‍රවේගය අපිට ගන්න පුළුවන් v සමානයි r ඔමේගා කියන එක. එතකොට මෙන්න මේ හරියෙදිත් එයාගේ ස්පර්ශීය ප්‍රවේගය එන්නේ v සමානයි r ඔමේගා කියන එක මේ විශාලත්වයම තමයි මෙතනත් තියෙන්නේ. මෙතනත් එන්නේ a වීමයි මෙතනත් එන්නේ a වීමයි එකම වෙනස තමයි මෙන්න මේ ප්‍රවේගයේ දිශාව වෙනස් වෙනවා. මෙතනින් තියෙන දිශාව මෙහෙට, මෙතනින් තියෙන දිශාව මෙහෙට, මෙතනින් මෙහෙට, මෙතනින් මෙහෙට. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවලදී මේ ප්‍රවේගය කියන එක පොළොවට සාපේක්ෂවද එහෙම නැත්නම් වෙන කාට හරි සාපේක්ෂවද? මෙන්න මේක ඉතාම වැදගත්. මේ වගේ යම්කිසි වස්තුවක් කැරකෙද්දී මෙයාගේ මේ තියෙන ස්පර්ශීය ප්‍රවේගය පොළොවට සාපේක්ෂව නෙවෙයි. මේ ස්පර්ශීය ප්‍රවේගය හැමතිස්සෙම එන්නේ මෙන්න මේ අක්ෂයට සාපේක්ෂව. මේ වස්තුවේ මේ අක්ෂයට සාපේක්ෂව තමයි මේ ප්‍රවේගය එන්නේ. හිතන්න මේ හරිය තියෙනවා කියලා යම්කිසි අංශුවක් r දුරකින්. ඒ අංශුවටත් තියෙනවා ප්‍රවේගයක්. ඒ v1 කියන එක එන්නේ r ඔමේගා කියනකොට. එතකොට එයා චලිත වෙනවා මෙන්න මේ වගේ මාර්ගයක. එතකොට එයාගේ ප්‍රවේගය තියෙන්නේ මෙන්න මේ අක්ෂයට සාපේක්ෂව. එයාගේ ප්‍රවේගය තියෙන්නේ පොළොවට සාපේක්ෂව නෙවෙයි. ඔන්න ඕක ඊටාම හොඳට මතක තියාගන්න ඕන මේ වගේ වෘත්ති චලිතයේ ගැටලු වලදී නැත්තම් අමාරු වැටෙන්න වෙනවා. මොකද මේ ප්‍රවේග දෙක මාරු වුණොත් එහෙම අනිවාර්යෙන් ගණන් හදන්න බැරි වෙනවා ඉස්සරහට. දැන් එතකොට මේ රෝදේ හරි මොකක් හරි එක මෙහෙම කැරක් කැරකි තියෙනවා. මෙහෙම කැරක් කැරකි තියෙනවා. මෙයා මොක කොහෙටවත් චලනය වෙන්නේ නැහැ. මෙහෙම අක්ෂයක් නිකන් තියෙද්දි මෙයා කැරක් කැරකි තියෙනවා. එතකොට අපි දන්නවා මෙන්න මේ ප්‍රවේගය දැන් හිතන්න මේ මෙන්න මෙතන තියෙන අංශුවක ප්‍රවේගය මේ පැත්තට r ඔමේගා කියලා අපි දන්නවා. එතකොට මේ අංශුව අපි a කියලා ගත්තොත් මේ රෝදය කියන එක b කියලා ගත්තොත් මෙන්න මේ අංශුවේ ප්‍රවේගය අපිට ලියන්න පුළුවන් b ට සාපේක්ෂව. මෙයාට සාපේක්ෂව මෙයාගේ ප්‍රවේගය මේ පැත්තට v ඒක විශාලත්වය වෙනවා r ඔමේගා වලින් එනවා. එතකොට මෙන්න මෙයාගේ ප්‍රවේගය මෙයා දැන් නිශ්චලව නේ ඉන්නේ. පොළොවට සාපේක්ෂව මෙයා මෙහෙට චලිත වෙන්නෙත් නැහැ, මෙහෙට චලිත වෙන්නෙත් නැහැ, උඩට යන්නෙත් නැහැ, පහළට යන්නෙත් නැහැ. නේද? එතකොට මෙයාගේ ප්‍රවේගය ගත්තොත් එහෙම පොළොවට සාපේක්ෂව b ගේ ප්‍රවේගය ඒක බිඳුවයි. නේද? එතකොට අපිට ඔන්න ඔය අවස්ථාවේදී මෙන්න මේ අංශුවේ මෙතන ප්‍රවේගය පොළොවට සාපේක්ෂව ගත්තොත් ඒක එන්නේ එතකොට පොළොවට සාපේක්ෂව a ගේ ප්‍රවේගය අපිට ලියන්න පුළුවන් පොළොවට සාපේක්ෂව b ට සාපේක්ෂව a ගේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව b ගේ ප්‍රවේගය කියන එක. එතකොට b ට සාපේක්ෂව a ගේ ප්‍රවේගය මේ පැත්තට v ධන පොළොවට සාපේක්ෂව b ගේ ප්‍රවේගය බිඳුව නිසා මේ අවස්ථාවේදී මෙයාගේ ප්‍රවේගය මේ අංශයේ ප්‍රවේගය මෙහෙටම තමයි. ඇයි? මෙයා නිශ්චල නිසා. ඒතර මෙතන තියෙන අංශයක ප්‍රවේගය අපි ගත්තොත් පොළොවට සාපේක්ෂව එයා උඩට කියලා කෙලින් වෙනවා. මෙතන අංශය ගත්තොත් මෙහෙට කියලා කෙලින් වෙනවා. මෙතන අංශය ගත්තොත් පහළට කියලා කෙලින් වෙනවා. මෙයා නිශ්චලතාවයේ පවතින නිසා. එතකොට
දැන් හිතන්න මෙන්න මේ රෝදයක් මෙන්න මේ පැත්තට v ප්‍රවේගයෙන්ම චලනය වෙන අවස්ථාවක්. දැන් මෙයා මෙහෙම කැරකි තියෙද්දි කවුරු හරි කෙනෙක් මේ කැරගෙන අක්ෂයත් මේ පැත්තට අරගෙන යනවා. එතකොට මේ කැරකෙන රෝදයේ තියෙන හැම අංශුවකටම අනිවාර්යයෙන්ම මේ v කියන ප්‍රවේගය ඇප්ලයි වෙනවා. අනිවාර්යයෙන්ම ඇප්ලයි වෙනවා. මෙතන තියෙන අංශුවටත් v ප්‍රවේගය එනවා. මෙතන අංශුවටත් මෙතන මේකටත් මේ ඇක්සලරේටත් මෙතන අංශුවටත් මේ අංශුවටත් මේ හැම එකටම එනවා v ප්‍රවේගය. එහෙනම් දැන් මේ හරිය තියෙන අංශුවක ප්‍රවේගය අපි පොළොවට සාපේක්ෂව ගත්තොත් එහෙම ප්‍රවේග දෙකක් අපිට අනිවාර්යයෙන්ම සලකන්න වෙනවා. මොකක්ද? මේක කැරකෙන නිසා එන ප්‍රවේගය එකක්. මෙයා මේ පැත්තට තිරස්ව චලනය කරනවනේ කවුරු හරි. ඒ ප්‍රවේගයත් මෙයාට එනවා. එහෙනම් දැන් අපිට නිකම්ම මේ ප්‍රවේගය කියලා කියන්න බෑ. අර ප්‍රවේගයත් එක තමයි අපිට කියන්න වෙන්නේ. එතකොට අපි නිකන් දල වශයෙන් ගත්තත් අපිට හිතෙන් උනත් කියන්න පුළුවන් කැරකෙන නිසා මෙතන අංශුව මේ පැත්තට v ප්‍රවේගයක් තිබ්බා. දැන් නැවත තව v එකක් එනවා. එහෙනම් මෙයා 2v වෙනවා. එතකොට මේ පැත්තට v ප්‍රවේගයක් තියෙනවා. මේ පැත්තටත් v ප්‍රවේගයක් තියෙනවා. එහෙනම් මෙයා මේ පැත්තට මේක හොයලා ගන්න පුළුවන් මූල 2යි v එක අදම ඔය පස්සේ මේක අංශක 45යි. මොකද මේ සමාන බල දෙකක් හරි සමාන ප්‍රවේග දෙකක් තියෙන්නේ. එතකොට අපි දන්නවා සමාන ප්‍රවේග දෙකක් තිබ්බොත් එහෙම යාගේ සංප්‍රයුක්තය එන්නේ මේ දෙක හරියටම අතරමැදින් අංශක 45න් මූල 2යි ඒ එක ප්‍රවේගයක විශාලත්වය කියලා. ඒක දාන්න නැතුව ඉමුකෝ අපි. මෙන්න මේ වගේ පැත්තට යන්නේ. ඒතකොට මෙන්න මේ අවස්ථාවේදී මේ පැත්තට තියෙනවා v ප්‍රියල ප්‍රවේගයක්. මේ පැත්තට v ප්‍රියල ප්‍රවේගයක් આવොත් මෙයාගේ ප්‍රවේගය මොකද වෙන්නේ? බිඳුව වෙනවා. ඒතකොට මෙතන මේ පැත්තට යනවා මෙන්න මේ වගේ එකක් එනවා. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම දැනගත යුතුයි යම්කිසි වස්තුවක් මේ විදිහට භ්‍රමණය වෙනවා නම් එයාගේ හැම අංශුවකටම අනිවාර්යයෙන්ම ස්පර්ශීය ප්‍රවේගයක් තියෙනවා. එයා ඒ භ්‍රමණයට අමතරව තිරස් චලිතයක් මොකක් හරි කරනවා නම් ඒ ප්‍රවේගයත් එයාට අයිති වෙනවා. හදිසියවත් පොළොවට සාපේක්ෂව මොකක් හරි ප්‍රවේගය කියන්නේ කිව්වොත් අනිවාර්යයෙන්ම තිරස් ප්‍රවේගයත් අපිට සලකන්න වෙනවා. මෙතන අපි ස්පර්ශීය ප්‍රවේගයක් සලකලා ඒ දෙකේම සංප්‍රයුක්තය තමයි අනිවාර්යයෙන්ම පොළොවට සාපේක්ෂව ලියන්න ඕන. අපි නිකන් මේක ගමු මේ විදිහට. දැන් බලන්න මෙතන මේ ලක්ෂයේ මෙයාගේ ප්‍රවේගය v.යි වෙනස් වෙන්නේ. නමුත් මෙන්න මේ රෝදයක් දැන් මේ පැත්තට v කියලා චලනය වෙන නිසා පොළොවට සාපේක්ෂව b ගේ ප්‍රවේගය බිඳුව නෙවෙයි මේ පැත්තට v. එතකොට පොළොවට පොළොවට සාපේක්ෂව a ගේ ප්‍රවේගය අපිට ලියන්න පුළුවන් b ට සාපේක්ෂව a ගේ පොළොවට සාපේක්ෂව b ගේ b ට සාපේක්ෂව a ගේ මේ පැත්තට v පොළොවට සාපේක්ෂව b ගේ දැන් මේ පැත්තට v. එතකොට අපි ගාන හැදුවත් මේ පැත්තට v ඍණ මේ පැත්තට v කියලා දාලා මෙතන උත්තරේ බිඳුව වෙනවා. එතකොට ඔන්න ඕක අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕන. මේක එක්සෑම් කීපයකදීම පාස් පේපර් කීපයකදීම අහලා තිබ්බ ගැටලුවක්. එතකොට මෙන්න මේක දැන් අපි හිතන්න මේක සැබෑ ජීවිතේදී යෙදෙන තැනක්. හිතන්න වාහනයක රෝදයක් මෙහෙම කැරකෙද්දී ඒ රෝදය පොළවේ ස්පර්ශ වෙන තැන අනිවාර්යයෙන්ම මෙතන පොළොවට සාපේක්ෂව නිශ්චලතාවයේ තමයි ඉන්නේ. ඒ නිශ්චලතාවයේ ඉඳලා තමයි මේ පොළවෙන් ලැබෙන යම්කිසි බලයක් මෙයා ලබා ගන්න. නිශ්චලතාවයෙන් නැත්තම් පොළොව එක්ක ගැටෙනකොට ඒ රෝදේ නිශ්චලතාවයේ ඉන්නේ නැත්තම් ඒ මොහොතේ පොළොවත් එක්ක ගැටෙන්න බැහැනේ. දැන් හිතන්න මෙහෙම. අපි දැන් මඩ වගුරක හරි එහෙම නැත්තම් වැලි පසක හරි හොඳට රේස් කරනවා රෝදේ. රේස් කරනකොට මොකද වෙන්නේ? එයා එක තැන රේස් වෙනවා කියලා කියන්නේ
මෙයා මෙහෙම කැරගෙනවා කියලා කියන්නේ පොළොවට සාපේක්ෂව එයාගේ චලිතයක් තියෙනවා. පොළොවට සාපේක්ෂව එයා නිශ්චල නැහැ. ඒක නිසා තමයි එයා එක තැන කැරකෙන්නේ. මෙයා මේ පැත්තට බලයක් ප්‍රවේගයක් ලබා ගන්නේ නැතුව. එහෙම නැතුව මේ දෙන්න ඒ මොහොතේ නිශ්චලතාවයෙන් නම් ඉන්නේ. එයා මෙහෙම කැරකිලා මෙයාට ඉස්සරහට යන්න අවශ්‍ය බලය ලබා දෙනවා. එහෙම බලය ලබා දෙන්න බැරුව ස්ලිප් වෙනවා කියලා කියන්නේ මෙයයි අතර සාපේක්ෂ ප්‍රවේගයක් තියෙනවා. බිඳුව නෙවෙයි. එහෙම වුණොත් එහෙම මෙයාට බැරි වෙනවා මේ රෝදයට අවශ්‍ය බලය ලබා දෙන්න. එහෙම බැරි වෙන හින්දා තමයි එයාගේ සාපේක්ෂ ප්‍රවේගයක් තියෙන්නේ. එහෙනම් හැමතිස්සෙම වාහනයක් ඉස්සරහට යනවා නම් රෝදෙන් කැරකිලා අනිවාර්යයෙන්ම මෙතන නිශ්චලතාවයේ ඉන්න ඕන. මෙතන නිශ්චලතාවයේ ඉන්න ඕන කියලා කියන්නේ මේ රෝදය කැරකෙන වේගයෙන් මේ රෝදයේ මෙතන ස්පර්ශයේ තියෙන වේගයෙන්ම තමයි මේ කාර් එක ඉස්සරහට තිරස්ව යන්නෙත්. එහෙම වුණොත් නේ තිරස්ව යන වේගය හැම වෙලාවෙම නියතයිනේ. මේ හැම අංශයක්ම මේ පැත්තට යන වේගය නියතයි. ප්‍රවේගය නියතයි. v නේ ඉස්සෙල්ලා අපි ගත්තේ. ඒ වේගයෙන්ම තමයි මේ ස්පර්ශීය වේගයක් තියෙන්න ඕන. එතකොට තමයි මෙතන අංශුව නිශ්චල වෙලා ඉන්නේ. එතකොට අපිට සම්බන්ධයක් ගොඩනගන්නත් පුළුවන්. යම් කිසි රෝදයක් කාර් එක හරි මොකක් හරි රෝදයක් කාර් එක මේ පැත්තට v ප්‍රවේගයකින් යනවා අනිවාර්යයෙන්ම එයාගේ මෙන්න මෙතන තියෙන ස්පර්ශීය වේගයත් vම තමයි. කාර් එකක් v ප්‍රවේගයකින් ඉස්සරහට යනවනේ. ඒ කියන්නේ 60 කිලෝමීටර් 30ක වේගයෙන් වාහනයක් යනවා නම් ඒ වාහනේ මෙන්න මේ රෝදයයි පොළොවයි ගැටෙන තැන තියෙන අංශුව මේ පැත්තට යන්නේත් 30යි මෙන්න මේ ප්‍රවේගයෙන්ම තමයි. එහෙම වුණොත් තමයි මේක මේ විදිහට පවතින්නේ. එහෙම නැත්තම් පවතින විදිහක් නැහැ. හරි. එතකොට මේක තමයි අර ගණන් දෙකටම ගැටලු දෙකටම අවශ්‍ය වෙන තියරිය. අපි දැන් බලමු කොහොමද මේ ගැටලු දෙක හදන්නේ කියලා. මේක දන්නවනම් එතනින් එහාට මේ ගැටලු දෙක ඇත්තටම ලේසි. දැන් බලමු මොකද්ද මේ ගැටලු දෙකේ කියන්නේ කියලා. පළවෙනියටම කියනවා 2012 පරණ සිලබස් එකේ 57. එතකොට මෙන්න මෙහෙමයි කියන්නේ. රූපයේ පෙන්වා ඇති පරිදි පාපැතියක් රෝදයක් v ප්‍රවේගයෙන් යනවලු මෙන්න මෙහෙට. මේ විදිහට v ප්‍රවේගයෙන් මෙයා යනවා. ඒතර පොළොව මෙහෙම තියෙනවා. ඊළඟට මෙන්න මෙතන තියෙනවලු a කියලා අංශුවක්. එතකොට මේ රෝදෙ මේ පැත්තට කැරකෙන්න ඕන. මේ පැත්තට කැරකෙනකොට මෙතනින් මෙහෙට අංශුව යනවා. මෙයා මේ පැත්තට තල්ලු කරනකොට පොළොවේ මේ පැත්තට බලයක් යෙදෙනවා. ඒ බලයෙන් තමයි මෙයා යන්නේ. එතකොට දැන් අර සම්බන්ධය අපිට ගන්න පුළුවන්. මේ රෝදේ v ප්‍රවේගයෙන් නම් මෙහෙට යන්නේ අනිවාර්යෙන් මෙතන පොළොව සහ මේ රෝදයේ ගැටෙන තැන අංශුව අනිවාර්යෙන් v ප්‍රවේගයෙන් තමයි යන්නේ. එහෙනම් මෙතන ඔමේගා කියලා දීලා තියෙනවා නම් මොකක් හරි මෙතන දීලා නැහැ. අපිට ලියන්න පුළුවන් අනිවාර්යෙන්ම v සමානයි r ඔමේගා කියලා මෙතනට. මෙතනටත් ලියන්න පුළුවන් v සමානයි r ඔමේගා. මේ පැත්තට. මෙතනටත් ලියන්න පුළුවන් v සමානයි r ඔමේගා. මෙතනටත් ඒකම ලියන්න පුළුවන්. හරි. දැන් කියලා තියෙන්නේ කුඩා ගල් කැටයක් තියනවලු මෙන්න මෙතන A වල. ඒක ඇලිලලු තියෙන්නේ. ඒක එක්වරම නිදහස් වෙනවලු. නිදහස් වී මොහොතකට පසු. ඒ ෂණයෙන්ම දැන් මොකද වෙන්නේ මේ ගල් කැටයේද කියලා අහනවා. දැන් මේ ගල් කැටය තියෙන්නේ මෙතනනේ. එතකොට අනිවාර්යෙන් මෙයාට තියෙනවා මේ වගේ v ප්‍රවේගයක්. ඒ v ප්‍රවේගය ගත්තේ මෙතන v නිසා මෙතන v ගත්තේ අපි මේක තිරසට v ප්‍රවේගයෙන් මෙහෙට යනවා කියලා දන්න නිසා. හරි. මේ v ප්‍රවේගය කාට සාපේක්ෂවද? මෙයාට සාපේක්ෂව. මේ රෝදයට සාපේක්ෂව. අපිට ඕනනම් මේකේ තොල් ලියා ගන්න පුළුවන් මේ රෝදේ b නම් මෙයා a නම් මේ උඩට කියන v ප්‍රවේගය සමාන වෙනවා
ආට සාපේක්ෂවද බීට සාපේක්ෂව ඒගේ ප්‍රවේගය. බීට සාපේක්ෂව ඒගේ ප්‍රවේගය සමානයි උඩට B. ඊළඟට අපි දන්නවා පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගයක් දන්නවා අපි ඉරසට B. දැන් අහන්නේ මොකක්ද? මේ ගල නිදහස් වී මොහොතකට පසු පොළොවට සාපේක්ෂව ගලෙහි ප්‍රවේගය තමයි අහන්නේ. එහෙනම් පොළොවට සාපේක්ෂව ගලෙහි ප්‍රවේගය කියන්නේ පොළොවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය. ඒක ලියන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට. B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය අපි දන්නවා උඩට V. පොළොවට සාපේක්ෂව B ගේ ප්‍රවේගය අපි දන්නවා මෙහෙට V. එහෙනම් මේ පැත්තටයි V කියලා ප්‍රවේග දෙයක් තිබ්බම අපි දන්නවා මේ ප්‍රවේග දෙකේ සංප්‍රයුක්තය එන්නේ v වර්ග ධන v වර්ග වර්ගමූලය. එතකොට එන්නේ මූල 2යි v. මෙන්න මේ කෝණය අපිට කෙලින්ම ලියන්න පුළුවන් tan අගේ v බෙදීම v 1යි tan 1යි කියන්නේ අංශක 45යි. එහෙනම් උත්තරේ වෙන්නේ 4 තිරසට අංශක 45න් වම් අතට. මේ පැත්ත දකුණ මේ පැත්ත වමනේ. මොකද මෙයාට තියෙන මෙන්න මේ වගේ ප්‍රවේගයක් මෙහෙට තමයි යන්නේ. එතකොට මේකේ මොකුත් නැහැ සාපේක්ෂ ප්‍රවේගය කියන එක මෙන්න මෙතනනේ තියෙන්නේ. එතකොට වෘත්ත චලිතයෙන් තමයි මේකේ ගාන ඇත්තටම හදන්න තියෙන්නේ. එතකොට වෘත්ත චලිතයෙමුත් අපි ගන්න තියෙන්නේ මේ වගේ රෝදයක් කරකෙද්දී එයා අනිවාර්යයෙන්ම තිරස්ව v කියලා ප්‍රවේගයකින් යනවා නම් අනිවාර්යයෙන්ම අපිට මෙතන මෙයාගේ මේ පොළොව සහ මේ රෝදේ ස්පර්ශ වෙන තැන ස්පර්ශීය ප්‍රවේගය අනිවාර්යෙන් v කියලා ගන්න පුළුවන්. හරි ඊළඟට ඔය වගේම ගණනක් තියෙනවා 2012ම තමයි 43 මේකෙදි කියන්නේ මෙන්න මේ වගේ එකක්. රයිට් මේකත් මගමු. මේකෙදි කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. වාහනයක රෝදයක එහි කේන්ද්‍රය සිට r දුරකින් අර විදිහම තමයි කේන්ද්‍රයේ ඉඳන් දැන් r දුරකින් වැලිකටයක් තියනවලු. රෝදය අරයක් දෙනවා r කියලා. රයිට්. දැන් මෙතන තමයි වැලිකටේ තියෙන්නේ. හරි. එතකොට රෝදය අපි ගමු මේ පැත්තට කරගෙනවා කියලා. මේ ගණන් මෙයා යනවා මෙන්න මේ විදිහට. ඔය විදිහට යනවා නම් හරි රෝදයේ කෝණික ප්‍රවේගයක් දීලා තියෙනවා ඔමේගා කියලා. ඒතර මේ විදිහට යනවා නම් මෙතන හැම වෙලාවෙම අපිට ස්පර්ශී වේගය v සමානයි r ඔමේගා කියලා ලියන්න පුළුවන්. ඒක මෙතනින් මෙහෙට, මෙතනින් මෙහෙට, මෙතනින් මෙහෙට, මෙතනින් මෙහෙට කියලා ගන්න පුළුවන්. ඒතර මේ r ඔමේගා කියන එකනා කාට සාපේක්ෂවයිද? මෙන්න මේ රෝදයට සාපේක්ෂවයි. එහෙම නැත්නම් මේ මෝටර රථයට තමයි මෙයා සාපේක්ෂ. හරි. එතකොට මේකෙදි කියනවා හදිසියේ වැලිකටේ රෝදයෙන් ගැලවිලා යනවලු. මේ අර විදිහම තමයි මෙතන තියෙන වැලිකටේ හරි මෙතන හරි කොයිම හරි මොහොතක කොතනද කියලා දීලා නැහැ. ගැලවිලා යනවලු. වාත ප්‍රතිරෝධයේ නොසලකා හැරියොත් රෝදයෙන් ගැලවුණු වහාම ඒ මොහොතේම වාහනයට සාපේක්ෂව වැලිකටේ තිරස් ප්‍රවේග සංරචකය. දැන් අරගෙත් අපි ගත්තේ පොළොවට සාපේක්ෂවනේ. මේක කෙලින්ම අහන්නේ වාහනයට සාපේක්ෂවම. ඒතර වාහනයට සාපේක්ෂවම නම් මේ වාහනේ මේ පැත්තට v ප්‍රවේගයෙන් හරි මොකකින් හරි ගියාට මෙයාට අදාළ වෙන්නේ නැහනේ. මෙයා මෙහෙම කැරකෙද්දී මෙතන මෙන් එන ස්පර්ශී ප්‍රවේගය ඉන්නේ කාට සාපේක්ෂවද? මේ රෝදයට. එහෙම නැත්නම් වාහනයට සාපේක්ෂව. එතකොට මෙයා මේ මොහොතේ ගැලවුණොත් මෙතනින් ගැලවුණොත් මෙයාට තියෙන්නේ v සමානයි r ඔමේගා කියලා ප්‍රවේගයක්. මෙයා මේ හරියෙන් නම් ගැලවෙන්නේ මෙයාට තියෙන v සමානයි r ඔමේගා කියලා ප්‍රවේගයක්. මේ හරියෙන් නම් ගැලවෙන්නේ v සමානයි r ඔමේගා 15ට.
මේ හරියෙන් නම් ගැලවෙන්නේ v සමානයි r ඔමේගා මෙහෙට. එතකොට ඔය හැම අවස්ථාවෙදිම මෙයා v ප්‍රවේගයකින් මෙහෙට යනවා නම් ඒ ප්‍රවේගයත් මෙයාට අයිතියි. මේ පැත්තටත් අයිතියි, මේ පැත්තටත් අයිතියි, මේ පැත්තටත් අයිතියි. හැබැයි මෙතන ප්‍රශ්නය අහන්නේ වාහනයට සාපේක්ෂව. වාහනයත් යනවා v ප්‍රවේගයෙන්. මෙයත් v ප්‍රවේගයෙන් යනවා. එහෙනම් මේ දෙකම කැන්සල් වෙනවනේ. නේද? එහෙනම් මෙතනදී වාහනයට සාපේක්ෂව කියලා ගත්තොත් එහෙම මෙයාට තියෙන්නේ මේ තිරස් ප්‍රවේගය විතරයි. මෙහෙට හරි, මෙහෙට හරි, මෙහෙට හරි, මෙහෙට හරි ස්පර්ශීය ප්‍රවේගය විතරයි. දැන් මේකෙත් අහන්නේ වැලි කැටේ තිරස් සංරචකය. මේ පැත්තටත් නෙවෙයි, මෙහෙටත් නෙවෙයි, තිරස් රචකයට තියෙන්න පුළුවන් අගය. තිරස් සංරචකය වැඩිම වෙන්නේ මේ පැත්තේදීනේ. මේ මුදුනේ තමයි තිරස් සංරචකය වැඩිම වෙන්නේ. මෙතනෙත් තමයි අඩුම වෙන්නේ මේ පැත්තට සැලකුවොත් අපි. අනිත් පැත්තට සැලකුවොත් එහෙම මේ පැත්තේ තමයි මෙතනෙත් තමයි වැඩිම වෙන්නේ, මෙතනෙත් තමයි අඩුම වෙන්නේ. එහෙනම් මේ ප්‍රවේගයේ තිරස් සංරචකයට තියෙන්න පුළුවන් උපරිම අගය r ඔමේගා, අවම අගය ඍණ r ඔමේගා. මේක කෙලින්ම පොළොවට සාපේක්ෂව කියලා අහලත් නැහැ. අපි ඒකත් හදමුකෝ. හරි. මේ දැන් දීලා තියෙන්නේ මෙතන ගමු මෙයා a කියලා. හරි. මේ අංශුව a නම් ඒ අංශුව මේ මෝටර් රථය එහෙම නැත්නම් රෝදය b නම් මෝටර් රථයට සාපේක්ෂව අංශුවේ ප්‍රවේගය අපි ගමු මේ හරියද? තිරස් සංරචකයම ගමු. මේ හරියද ගමු මෙතනදී. මෙතනදී මේ පැත්තට b. ඒක r ඔමේගා කියලාම දාමු අපි. v සමානයි r ඔමේගානේ. සිම්පල් r ඔමේගා. එතකොට මෙයාගේ ප්‍රවේගය අපි දන්නවා මෙයා මෝටර් රථයක්නේ. මෝටර් රථය මේ පැත්තට චලිත වෙනවනේ අනිවාර්යයෙන්ම. එතකොට මෙයාගේ මේ පොළොව මෙතන නම් මෙයාගේ මේ ස්පර්ශීය ප්‍රවේගයම තමයි මෙයා මෙහෙට ඉස්සරහට චලිත වෙන්නේ. ස්පර්ශීය ප්‍රවේගය අපිට ගන්න පුළුවන් v සමානයි කැපිටල් R, මේක දීලා තියෙනවා කැපිටල් R ඔමේගා කියලා. එහෙනම් පොළොවට සාපේක්ෂව b යන්නේ මේ පැත්තට කැපිටල් R ඔමේගා. නේද? එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී අංශුවේ පොළොවට සාපේක්ෂව ප්‍රවේගය අපි ගත්තොත් එහෙම පොළොවට සාපේක්ෂව a ගේ ප්‍රවේගය ගත්තොත් අපිට ලියන්න පුළුවන් එහෙම ඊට සාපේක්ෂව a ගේ ප්‍රවේගය මේ පැත්තට r ඔමේගා ධන පොළොවට සාපේක්ෂව මේකේ ප්‍රවේගය r ඔමේගා. එහෙනම් මේ පැත්තට ඔමේගා පොදුයි r ධන r. එහෙනම් දැන් මේ ගාන මේකක් නෙමෙයි වැඩි මේකක් කරන්නේ නෙමෙයි. මේ අවස්ථාවේදී පොළොවට සාපේක්ෂව ඒ අංශයේ ප්‍රවේගය නම් මේ පැත්තට ඔමේගා r ධන r. එහෙනම් මේ හරියේදී ඕක අනිවාර්යෙන් එන්නේ ඔමේගා r ඍණ r නේද? ඒක ඕනනම් හදලා බලන්න පුළුවන්. එතකොට පොළොවට සාපේක්ෂව b ගේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. පොළොවට සාපේක්ෂව b ට සාපේක්ෂව a ගේ ප්‍රවේගය විතරක් මෙහෙම පැත්ත මාරු වෙනවා. ඒක දාගෙන ආවම මෙන්න මෙයා ඍණ වෙනවා මෙතන. මෙතන මේ පැත්තට හැරෙනවනේ. එතකොට අපිට දාන්න පුළුවන් මෙයා මේ පැත්තට දාලා මෙයා ඍණ r ඔමේගා කියලා දැම්මම මේ උත්තරේ තමයි එන්නේ. එහෙනම් අර ගැටලුවට එන උත්තරේ කෙලින්ම ඍණ හතරවෙනි උත්තරේ තමයි ඉන්නේ ඍණ r ඔමේගා ධන r ඔමේගා අතර අගයක් එන්නේ. හදිස්සියවත් ඔය ගානම දීලා එන්න පුළුවන්. මොකද පාස් පේපර් වල ගණන් ඒ විදිහටම දීලා තියෙනවා ඉස්සරහට පේපර් වල. එහෙම නැත්නම් පොඩ්ඩක් වෙනස් කරලා දෙනවා පේපර් වල. ඒකට මේකම දෙන්න පුළුවන් පොළොවට සාපේක්ෂව එයාගේ ප්‍රවේගයේ තිරස් සංරචකය
වෙන්න පුළුවන් අගේ මොනවද කියලා. එතකොට එන්නේ ඔමේගා r ධන ඔමේගා හා ඔමේගා r ධන r. ඔමේගා r ධන r r ඍණ r අතරගයක් එන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි මේක යන්නේ. එතකොට අපි දැනගන්න ඕන දේවල් තමයි මේ වගේ රෝදයක් කරගෙද්දී අනිවාර්යෙන් මෙයා 30ට v කියලා ප්‍රවේගයෙන් යනවා නම් ඒ v ප්‍රවේගය මෙන්න මෙතන ස්පර්ශීය ප්‍රවේගය කියලා අපිට ගන්න පුළුවන්. හැමතිස්සෙම මේ ස්පර්ශීය ප්‍රවේගය කාට සාපේක්ෂවද? පොළොවට සාපේක්ෂව නෙමෙයි. මෙන්න මෙයාගේ මේ අක්ෂයට සාපේක්ෂව තමයි තියෙන්නේ. එහෙනම් මම හිතනවා මේක මේ ගැටලුව පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් කවුද මේ අපිට දැන් මේ ඒෂාන් හරි. ඒෂාන් මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. අනිත් අයත් මොනවා හරි ගැටලුවක් තිබ්බොත් එහෙම ගෲප් එකට දාන්න අපිට පුළුවන් විදියට මේ විදියට වීඩියෝ එකක් හරි නැත්නම් එතනම කටසටහනක් හරි මොකක් හරි ගහලා අපි බලාපොරොත්තු වෙනවා මේක විසඳන්න. ඉතින් එහෙනම් ඔයාලා හොඳට වැඩ කරන්න. මම හිතන්නේ 2026 ලෙවල් කරන ළමයි තමයි ගොඩක් එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ මාස් දෙකේ මහන්සිලා වැඩ කරන්න. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.